ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද දවසේ අපේ කල්යාණ මිත්‍ර පූජ්‍ය දෙනියාය උපසම ස්වාමීන් වහන්සේගේ උපසම්පදා සංවත්සරය 15 වෙනි උපසම්පදා සංවත්සරය නිමිති කරගෙන අපි විශේෂ බුද්ධ පූජාවක් පවත්වන්නට යෙදුණා. ඉතින් අපේ ස්වාමීන් වහන්සේ මීට අවුරුදු 15කට කලින් අද වගේ දවසක ගල්දුව ඒ සීමා මාලකයේදී කෝටියක් සංවර ශීලයට උපසම්පදා ශීලයට මේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් පනවා වදාළ ඒ භික්ෂු ශීලයට පැමිණෙන්නට යෙදුණා. ඉතින් අපේ ස්වාමීන් වහන්සේ 2011 වසරේ ජූනි මාසයේ 18 වෙනිදා ඉඳලා අද දවස වෙනකන් ඒ අවුරුද්දක් පාසා මාසයක් පාසා සතියක් පාසා ගෙවෙන දවසක් පාසා මේ සම්බුද්ධ ශාසනය පිහිට ආධාර කරගෙන බොහෝ ගුණ දම් පුරා ගන්නට යෙදුණා. ශීල සමාධි ප්‍රඥා ගුණ පුරා ගන්නට යෙදුණා. විශේෂයෙන්ම මේ නා වූ ආරණ්‍ය සේනාසනයේ වාසය කරපු කාලයේ තමන් වහන්සේගේ උපසම්පදාවෙන් මේ මුල් අවුරුදු කිහිපය භාවනා යෝගීව සිල් ගුණ පුරමින් ඒ වගේම ඒ ප්‍රතිපත්ති ගුණ පුරමින් තාම ගුණගරුක ජීවිතයක් ගත කරන්න තියෙනවා. ඒ වගේම අපිට මතකයි ඒ කාලේ අපි නාවුයි නාරණ සේනාසනේ වැඩ ඉන්න කාලේ ඊටාම කල්යාණ මිත්‍රව අපේ අධ්‍යාපන කටයුතු වලට උනන්දු කරමින් ඊටාම වෙහෙස මහන්සි වෙමින් මේ ධර්ම කාරණා අපිට කියා දෙමින් කටපාඩම් කරවමින් කල්යාණ මිත්‍රත්වයෙන් අපිට උපකාර වෙන්නට යෙදුණා. ඒ වගේම අපි අසනීපව වසු වෙන කාලයේ දිනපතා අපේ කුටියට වැඩම කරලා උපස්ථාන කරන්නට යෙදුණා. බොහෝ කාලයක් දිනපතා. ඒ වගේම ඊට පස්සේ ඒ බුරුම රටට වැඩම කරලා ප ဋ ාහන ධර්මය ඇතුළු ඒ ධර්ම ග්‍රන්ථ අධ්‍යයනය කරන්නට යෙදුණා. ඒ වගේම නැවත ලංකාවට වැඩම කරාට පස්සේ ඒ තමන් වහන්සේ ඉගෙනගත්ත ධර්මය භික්ෂුන් වහන්සේලාට ඒ වගේම බොහෝ ගිහි පින්වතුන්ට අර්ථය පිණිස දේශනා කරන්නට යෙදුණා. තමන් වහන්සේගේ උගුර අසනීප වෙනකම්ම ඊටාම මහන්සි වෙමින් ඊටාම උනන්දුවෙන් වීරයෙන් යුක්තව ඒ තමන් වහන්සේ දරාගෙන තියෙන ධර්මය කරුණාවෙන් මෛත්‍රියෙන් ඒ වගේම බුද්ධ ශාසනයේ චිරස්ථිතිය අරමුණු කරගනිමින් බොහෝ දෙනාට දේශනා කරන්නට යෙදුණා. ස්වාමීන් වහන්සේගේ ධර්මය අහලා අභිධර්ම පිටකයට පැහැදුන අය ඒ වගේම ප ဋ ාහන ප්‍රකරණය කියලා කියන වචනයවත් අහලා නැති මිනිස්සු පවා ඒ ප ဋ ාහනය ගැන අහන්නට යෙදුණා. ප ဋ ාහනය ඉගෙන ගන්නට යෙදුණා. ප ဋ ාහනය සජ්ජායනා කරන්නට යෙදුණා. අදටත් මේ රුවන්වැලි සෑය ළඟ ගිහි පින්වතුන් ප ဋ ාහනය සජ්ජායනා කරනවා නම් ප ဋ ාහනය මේ ලංකාව පුරාවට ඒ ස්ථානවල ප ဋ ාහනය සජ්ජායනා කරනවා නම් ප ဋ ාහනය ඉගෙන ගන්නවා නම් ප ဋ ාහනයට ගරු කරනවා නම් විශේෂයෙන්ම මේ අපේ ස්වාමීන් වහන්සේගේ ඒ උත්සාහය නිසා වීර නිසා බලපෑම නිසා මොකද ලංකාවේ ප ဋ ාහනය කියන වචනයවත් ඇහෙන්නේ නැති යුගයක නැවතත් මේ බුදුරජාණන් වහන්සේ විසින් අවබෝධ කරන්නට යෙදුන මහා කරුණාවෙන් දේශනා කරන්නට යෙදුන ඒ ගැඹුරු ගාම්භීර ප ဋ ාහන ධර්මය අපේ ලංකාවේ නැවතත් ඇහෙන යුගයක්. ඒ වගේම සජ්ජායනා කරන යුගයක්, අධ්‍යයනය කරන යුගයක්, තේරුම් ගන්නට උත්සාහ කරන යුගයක්, කතා කරන යුගයක් ඇති කරන්නට මේ ස්වාමීන් වහන්සේ පුරෝගාමී වුණා. ඒ වගේම මේ අවුරුදු 15 පුරාවට ස්වාමීන් වහන්සේ තමන් වහන්සේගේ ශීලය ඊටාම ගෞරවයෙන්, ඊටාම ආදරයෙන් ආරක්ෂා කරන්නට යෙදුණා. ඒ වගේම මේ කාලය පුරාවට තම ඊටාම උවමනාවෙන් ඒ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුන ඒ බුද්ධ වචනය ඉගෙන ගන්නට යෙදුණා, අධ්‍යයනය කරන්නට යෙදුණා. ඒ වගේම Tamanට හැකි හැම අවස්ථාවකදීම අනිත් ස්වාමීන් වහන්සේලාව ඒ ධර්ම අධ්‍යයනයට යොමු කරන්නට යෙදුණා. ඒ වගේම අපි දන්නවා ස්වාමීන් වහන්සේ අසුරු කරන හැම කෙනෙක්ම දන්නවා Taman වහන්සේ ගුණ ධර්ම පුරා ගන්න ගමන් අනිත් ස්වාමීන් වහන්සේලාව ඒ වගේම Taman අසුරු කරන ගිහි පින්වතුන්ව ඒ ගුණ ධර්ම වලට යොමු කරන ස්වාමීන් වහන්සේ නමක් තමයි අපේ ස්වාමීන් වහන්සේ.
ඉතින් මේ අවුරුදු 15 පුරාවට අපේ ස්වාමීන් වහන්සේ ගත කරපු ජීවිතයේ උපසම්පදා ජීවිතය, භික්ෂු ජීවිතය ගත කරපු දවසක් ගානේ අර්ථාන්විතව ගත කරපු ජීවිතයක් ස්වාමීන් වහන්සේ මතක් කළ බැලුවොත් එහෙම තමන් වහන්සේගේ ඒ අවුරුදු 15ක භික්ෂු ජීවිතය පිළිබඳව ඊටාම සතුටු වෙන්නට පුළුවන් විදිහේ ජීවිතයක්. ගෞතම බුද්ධ ශාසනය අපේ ලෝකයේ පවතින යුගයක මේ ස්වාමීන් වහන්සේ මේ ලැබපු මනුෂ්‍ය ආත්ම භාවයෙන් ප්‍රයෝජනගත් ජීවිතයක් තමයි මේ අවුරුදු 15ක භික්ෂු ජීවිතය. ඉතින් අපි ඒ කරුණු සිහිපත් කරන ගමන් අපේ ස්වාමීන් වහන්සේගේ ඒ කල්යාණ මිත්‍රත්වයට කෘතගුණ දැක්වීමක් විදිහට අද දවසේ මේ ද්‍රෝණයක් 13 වහන්සේලා තැන්පත් රුවන්වැලි මහා සෑය පාමුල ඊටාම විචිත්‍ර විදිහේ බුද්ධ පූජාවක් අපි සිද්ධ කරගන්නට යෙදුනේ. විශේෂයෙන්ම අපේ ස්වාමීන් වහන්සේගේ ඒ අවුරුදු 15ක උපසම්පදා ජීවිතය සිහිපත් කරමින් තවත් ස්වාමීන් වහන්සේට බොහෝ කාලයක් දශක ගණනක් තිස්සේ මේ වගේ ගුණධර්ම පුරමින් ශීලය ආරක්ෂා කරමින් ඒ වගේම සමාධි ප්‍රඥා ගුණ වඩමින් ධර්මයේ තව තවත් අධ්‍යයනය කරමින් තව බොහෝ දෙනෙකුට ධර්මයේ දේශනා කරමින් බොහෝ දෙනෙක් ධර්මයට යොමු කරමින් ඒ වගේම අපිටත් කල්යාණ මිත්‍රත්වයෙන් උපකාර වෙමින් වැඩ වාසය කරන්නට ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා. ස්වාමීන් වහන්සේගේ හිස් මුදුනේ පටන් දෙපතුල දක්වා ඇති යම්කිසි රෝගයක් ඇත්නම් ආබාධයක් ඇත්නම් මේවා දුරු වේවා. ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා. ස්වාමීන් වහන්සේට යම්කිසි අපල උපද්‍රවයක් ග්‍රහ දෝෂයක් ඇත්නම් මේ බුද්ධ පූජාමය කුසල බලයෙන් ඒවා දුරු වේවා. මේ බුද්ධ පූජාමය කුසල බලයෙන් ස්වාමීන් වහන්සේට කායික නිරෝගී බව ලැබේවා. මානසික සහනය, මානසික සැහැල්ලුව, සතුට, ඒකාග්‍රතාවය ලැබේවා. ඊටාම සැනසිලිදායක ජීවිතයක් ගත කිරීමට මේ බුද්ධ පූජාවත් ආශිර්වාදයක් වේවා. ඒ වගේම ස්වාමීන් වහන්සේ ප්‍රාර්ථනීය විදිහට මේ ජීවිතය තුළ තමන් වහන්සේගේ ගුණධර්ම පුරාගෙන පාරමිතා ධර්ම සම්පූර්ණ කරගෙන සසර ගමන සුවපත් කරගෙන ස්වාමීන් වහන්සේ ප්‍රාර්ථනා කරන බෝධියකින් අජරාමර නිවන් සෝයෙන් සැනසීමට මේ විචිත්‍ර විදිහට කරගන්නට යෙදෙන බුද්ධ පූජාමය කුසලය මේ රුවන්වැලි මහා සෑය පාමුල සිද්ධ කරගන්නට යෙදුන බුද්ධ පූජාමය කුසලය ස්වාමීන් වහන්සේට උපකාර වේවා, ආශිර්වාදයක් වේවා කියලා අපි ආශිර්වාද කරමු. ඒ වගේම අපිට තාම කල්යාණ මිත්‍රත්වයෙන් උපකාර කරන උපස්ථාන කරන අපේ නිග්‍රෝධ ස්වාමීන් වහන්සේට මේ කරගන්නට යෙදුණු බුද්ධ පූජාමය කුසලය තමන් වහන්සේගේ ගුණධර්ම තව තවත් දියුණු කරගනිමින් මේ සම්බුද්ධ ශාසනයේ තුල පරයාප්ති ධර්මයෙන් දරාගනිමින් ඒ වගේම ප්‍රතිපත්ති ගුණ පුරාගනිමින් තාම සැනසිලිදායක පැවිදි ජීවිතයක් ගත කිරීමට මේ බුද්ධ පූජාමය කුසලයේ උපකාර වේවා, හේතු වේවා කියලා අපි ආශිර්වාද කරමු. මේ පින්කම අද දවසේ සංවිධානය කරන්නට යෙදුණ අපේ පින්වත් පිරිසට මේ බුද්ධ පූජාමය කුසලයේ මේ ද්‍රෝණයක් 13 වහන්සේලා තැන්පත් රුවන්වැලි මහා සෑය පාමුල අපි සිද්ධ කරන්නට යෙදුණ මේ බුද්ධ පූජාමය කුසලයේ තමන්ගේ ජීවිතයට ආශිර්වාදයක් වේවා. තව තවත් අපේ උපසම ස්වාමීන් වහන්සේගේ කල්යාණ මිත්‍රත්වය ලැබමින් ආශිර්වාදය ලැබමින් මේ වගේ බුද්ධ පූජාමය කුසල් ඒ වගේම ස්වාමීන් වහන්සේලාට උපස්ථාන කිරීමේ කුසල් ආදී කුසල ධර්ම රැස්පත් කර ගනිමින් මේ ලැබුවා වූ මනුෂ්‍ය ජීවිතයෙන් උපරිම ඵල නෙලා ගැනීමට අපේ පින්වත් පිරිසට මේ පින්කම ආශිර්වාදයක් වේවා, උපකාරයක් වේවා. මේ තැන්පත් කර ගන්නට යෙදුන ඊටාම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් පිළියෙල කරගෙන අපේ ස්වාමීන් වහන්සේලාට පිළිගන්වලා මේ විදිහට ද්‍රෝණයක් 13 වහන්සේලා තැන්පත් රුවන්වැලි මහා සෑය පාමුල තැන්පත් කරගන්නට යෙදුන මේ ඊටාම අලංකාරවත් විචිත්‍රවත් බුද්ධ පූජාව තුන්ලොවම නිවාසනහා වදාළ ශාන්තිනායක අමාමෑණී සම්මා සම්බුදුරජාණන් වහන්සේට පූජා කරමු. පූජා වේවා. විශේෂයෙන්ම මේ තුන්ලෝක ධාතුවේ පාරමී පුරණ ලද පාරමී ඇති සත්වයන්ට නිර්වාණ අමෘතය දී වදාලා වූ බුදුරජාණන් වහන්සේට මේ ප්‍රණීත දානය, මේ ප්‍රණීත කිරි පූජාව, ඒ වගේම දානය, ඒ වගේම ඒ අතුරුපස පූජාව, කැවිලි පූජාව, පළතුරු පූජාව, ඒ සියලු පූජාවන් ඒ බුදුරජාණන් වහන්සේට පූජා කරමු. පූජා වේවා. ඒ වගේම තුන් ලෝකයේම
සිල් සුවඳින් සුවඳවත් කර වදාලා වූ බුදුරජාණන් වහන්සේට ඒ සුවඳවත් පුෂ්පයන් පූජා කරමු. පූජා වේවා. ඒ වගේම තුන් ලෝක ධාතුවේ ඇති එකම වටිනාම මාණික්‍ය රත්නය වූ ඒ බුදුරජාණන් වහන්සේට මේ මාණික්‍යයන් පූජා කරමු. පූජා වේවා කියන සිතින් යුක්තව ඒ වගේම මේ බුද්ධ පූජා මේ කුසලයේ අපි හැමදෙනාටම ජීවිතයට ආශිර්වාදයක් වේවා. පරලොව සුගතිය පිණිස හේතු වේවා. කෙලවර අමා මහ නිවන් සුව පිණිස හේතු වේවා.